ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රදර්ශනයේ මෙඩිකෑ 2026 සමග තමයි ඔබම එකතු වෙන්නේ. ඉතින් දැන් මම ඉන්න ප්‍රදර්ශන කුටිය ටිකක් වෙනස් විදිය ප්‍රදර්ශන කුටියක්. කියන්නකෝ මේ ප්‍රදර්ශන කුටියේ මේ එන අයට මොන වගේ සේවාවක්ද මොන වගේ දෙයක්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ? අපි ඇත්තටම University of Ruhuna Faculty of Agriculture faculty එකෙන් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම අපි අද මෙතනට ආවේ අපි ඉගෙන ගන්න ළමයි විදිහට සමාජයේ දුර්මත තියෙනවනේ. ඒතකොට බිත්තර සහ කුකුල් මස් සම්බන්ධයෙන් දුර්මත තියෙනවා, මිත්‍යා මතයන් තියෙනවා. ඒ මිත්‍යා මතයන් ඇත්ත නොවන මිත්‍යා මතයන් සහ අපි විද්‍යාත්මකව අපිට ඔප්පු කරන්න පුළුවන් මේ දේවල් මෙහෙම නෙමෙයි කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. අපි ඉගෙන ගන්න දේ දැනුම වෙන ප්‍රජාවට අපි දැනුවත් කරනවා. එහෙම දෙයක් නෑ. ඇත්තටම බිත්තර කියන්නේ ගොඩාක් හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒ කියන්නේ අපේ ඇඟට ගන්න පුළුවන් එකම ප්‍රෝටීන් ප්‍රභවය කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම ඍජුවම ගන්න පුළුවන්. අන්නේ ඒක සමහර මිනිස්සු අතර තියෙන දුර්මතයන් හින්දා හිතනවා මේ බිත්තරවල ජීවයක් තියෙනවා කියනවා, කුකුල් මස් වලට හෝමෝන දීලා කියනවා යාලා බර වැඩි කරගන්න. අන්නේ මිත්‍යා මතයන් නැති කරන එක තමයි අපි අද මෙතන කියන්නේ. මිත්‍යා මතයන් නැති කරනවා කියන අපි ඇත්තටම මේ ප්‍රජාවට කියලා දෙනවා මේක එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේකේ තියෙන ඇත්ත තත්ත්වය මේකයි කියන එක. ඒ කියන්නේ මිනිස්සු හිතනවා බිත්තරයක ජීවයක් තියෙනවා කියන. ඇත්තටම ෆාම් බිත්තර අපි හදන්නේ කමර්ෂියලි ඇති කරන ෆාම් බිත්තර වල එහෙම ජීවයක් තියෙන්නෙම නැහැ. ඒක නැහැ කියන එක දැන් අපි ප්‍රැක්ටිකලි අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ රිසර්චර්ස් කරලා ඒ වගේ ඔප්පු කරලා තියෙනවා ෆාම් බිත්තර වල කවදාවත් ජීවයක් නැදෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තමයි තව කියනවා කුකුල් මස් වලට බර වැඩි කරන්න හෝමෝන දෙනවා ඒ වගේ දේවල්. එතකොට අපි ඇග්‍රිකල්චර් ෆැකල්ටි විදිහට අපිට ෆාම් ප්‍රැක්ටිස් කෝස් තියෙනවා 3rd year. 3rd year අපි ඇත්තටම ප්‍රැක්ටිකලි කරලා බලනවා මේක ඇත්තක්ද නැත්තක්ද කියන. අපි ඇත්තටම ප්‍රැක්ටිකලි කරලා බලලා තියෙන අපිට ඩේ ඕල් චිකන් එක අරගෙන එයා දවස් 35ක් විතර ප්‍රමාණයක් කල් තියාගෙන කියන්නේ අපි ආ ෆීඩ් කරනවා හැමදාම. අපි හදාගත්ත රැෂන් එකට අපි හදාගත්ත ෆෝමියුලා එකට ඩ්‍රින්කර්ස් දීලා ඇබ්ලිබිටම් වෝටර් සහ ෆීඩ් දීලා අපි බලනවා අපිට යාගේ weight එක කොහොමද ගන්න පුළුවන් කියලා. අපි ප්‍රැක්ටිකලි ප්‍රූව් කරලා අපි ඇත්තටම රියැලිටි එක බලලා තියෙනවා. අපි ඇත්තටම දවස් 35ක් ඇතුළත අපිට යාගේ weight එක ගේන් කරගන්න පුළුවන්. එතකොට අපි මේ ප්‍රැක්ටිකලි අපි ඒ දන්න දැනුම අපි අද ඇවිල්ලා ඇත්තටම මේ ලංකාවේ මිනිස්සු අතර තියෙන මත්යන් දුරු කරලා අපේ ගත්ත දැනුම ෂෙයා කරගන්න එක තමයි මෙතනින් කරන්නේ. ඒ වගේම තවත් දෙයක් අපි දන්නවා දැන් මිනිස්සු ඇත්තටම දැන් චිකන්ස් වලින් හදන ප්‍රොසෙස් කෑම බීම අනුභව කරන්නේ නැහනේ. ඒ හින්දා අපි ප්‍රැක්ටිකලි අපි කැම්පස් එකේ කරලා බලපු එක්ස්පෙරිමන්ට් එකක් විදිහට අපි මීට් බෝල්ස් හදලා පෙන්නනවා මෙයාලට. ඒ කියන්නේ ප්‍රොසෙස් එග්ස් නැතුව ප්‍රොසෙස් චිකන්ස් වලින් අපි කොහොමද ප්‍රොසෙස් කරන්නේ නැතුව. ඒ කියන්නේ අපිම හදාගන්න රෙසිපි එකකට කොහොමද ලේසියෙන් අපිට අවශ්‍ය කරන කෑමක් හෙල්දි විදිහට කන්න කියන එකත් අපි ප්‍රැක්ටිකලි කරලා පෙන්නනවා. ඒක තමයි අපේ ස්ටෝල් එකෙන් අද අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ගොඩක්ම අපි ප්‍රධාන මේන්ලි කරන්නේ මිනිසුන් අතර තියෙන මේ මිත්‍යා මතයන්, බිත්තර සහ මස් සම්බන්ධයෙන් තියෙන මිත්‍යා මතයන් දුරු කරන එකට අපි සයන්ටිෆිකලි අපි දන්න දැනුම ෂෙයා කරන එක තමයි අපි අද මේ ස්ටෝල් එකෙන් කරන්නේ. ඔබ මේ සිතින් කිව්වත් වගේ පැහැදිලි කිරීමක් කරා ඔබට. ඉතින් මතක් කරනවා මේ සියලු දෙයක්ම තියෙන එකම තැන තමයි සෞඛ්‍ය සම්බන්ධ ගැටලු, සෞඛ්‍ය සම්බන්ධ සියලු අංශ ආවරණය කරන එකම ප්‍රදර්ශනය තමයි ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනය කියලා කියන්නේ. මාර්තු 6, 7, 8 තෙදින පුරාවටම ඔබට උදෑසන 10 සිට රාත්‍රී 7 වෙනකම් මේ දැවැන්ත ප්‍රදර්ශනය විවෘතව පවතිනවා.